පුදනාම හොඳට හොදන්න ඕනේ. තනිකර කෙමිකල් එකක් නිගහන්නේ. කහ පාටට තිබ්බට මේ හේදුවට පස්සේ මේ බලන්නකො වතුර වල පාට. සුදු ලුණු මේ වගේ කල්ලා දාන්න ඕනේ. එතකොට තමයි ඒක මේ රහ වෙන්නේ. කපලා දැම්මට වැඩක් නැහැ. මෙන්න මම ටක් ගාලා රම්පේ කොලයක් කඩන් එන්න. මේ රම්පේ කඩ පිංචා ගෙදර තියෙනවනේ. ඒක නිසා මේ ඒ වෙලේ කඩලා දාන ඒවා තමයි රහ. පොඩ්ඩයි. ඔයත් එනවා පස්සේ. ඈ? මේ කොහේ ගියත් එනවා පස්සේ යන්න දෙන්නේ නැහැ. ගෙදරින් එළියට බෑ. රම්පේ කොලයක් කඩාගත්තා. කරපිංචා නම් පොඩි ගහක් තියෙන්නේ. චුට්ටක් කඩාගමු. ලොකු ගහක් තිබ්බ කරපිංචා මේ ගහ මේ මෙරුණා. දැන් කඩන්න වෙන්නේ. යන් එන්නේ ගෙට යන්න. වතුර චුට්ටක් දාගන්න ඕනේ මේ. පොල් නැහැ ඉතින් පොඩ්ඩක් වතුර දාලා මිටි කිරි ටිකක් පස්සේ දාන්න. වෙලා තියෙන උදේට කෑවෙත් නැහැ තාම මම. පරිප්පුවකට හදාගත්ත මිටි කිරි එක. එහෙනම් ඉතින් පරිස්සමෙන් ඉන්න ඕනේ ඔක්කොම හරිද? මට පරක්කු වෙනවා. ආයෙ වීඩියෝ එකක් දාන්නම් ඈ. බයි.